හැමෝටම සුබ දවසක්. අද මම වාහනේ හොදන්න යන දවස. මට හිතුණා ජපානයේ වාහනය හොදන්නේ කොහොමද කියලා පෙන්වන්න. මුලින්ම මේ මැෂින් එකෙන් අපිට තෝරන්න වෙනවා ගෙවන්නේ මුදල් වලින්ද කාඩ් එකකින්ද මොන වගේ පැකේජ් එකක් ඕනද කියන එක. ඉතින් මම නම් අද තෝරගත්තේ yen 500 පැකේජ් එක තමයි. ජපාන් yen 500ක් කියලා කියන්නේ රුපියල් වලින් රුපියල් 1000කට ආසන්න මුදලක්. ඉතින් මම මාසෙකට දින 2ක් වගේ වාහනය හොදනවා සාමාන්‍යයෙන්. වැඩිපුරම මම භාවිතා කරන්නේ yen 500 පැකේජ් එක තමයි. ඒ වගේම වාහනේ ටයර් හෝ වාහනේ යට හොදනවා තවත් මුදලක් එකතු වෙනවා. දැන් මම තෝරලා ඉවරයි. දැන් මම මුදල් ගෙවන්න යන්නේ. මේ විදිහට yen 500 මැෂින් එකට දැම්මම අපිට විසිට් පතක් ලැබෙනවා. ඉතින් මේකත් අරගෙන අපිට ටික වෙලාවක් බලන් ඉන්න වෙනවා. මට කලින් ආව වාහනේ තාම හොදලා ඉවර නැති නිසා. දැන් ඉස්සරහ වාහනය හොදලා ඉවරයි. ඊට පස්සේ තියෙන මගේ වාරය. ඊළඟට තියෙන මගේ අවස්ථාව. ඉදිරියෙන් තියෙන වාහනය ගත්ත නිසා මම දැන් ඉදිරියට ගන්නවා. දෙපැත්තෙන් තියෙන කහපාට තීරු දෙක මැදින්ම වාහනේ ඉදිරියට ගන්න ඕනේ. අවශ්‍ය ප්‍රමාණයට වාහනේ ඉදිරියට ගියාට පසුව රතු පාට ලයිට් එකක් පත්තු වෙනවා. ඉතින් දැන් ස්වයංක්‍රීයව වාහනය හේදෙන්නයි යන්නේ. අපි බලමු ඒක වෙන විදිය. වාහනේ සේදුනාට පසු මේ යන්ත්‍රයේ තියෙන උපකරණයක් මගින් වාහනය
වතුර ඉවත් කරන සුළං. ඉතින් වාහනයේ වතුර සුළං මගින් ඉවත් කරන් පසුව යන්ත්‍රයෙන් කෙරෙන වැඩ ටික ඉවරයි. ඉන් පසුව අපිට වාහනය ඉදිරියට ගන්න කියලා කියනවා. ඉතින් වාහනය එළියට ගත්තයින් පසුව එතන තියෙන රෙදි කෑලි වලින් වාහනයේ ඉතුරු වෙලා තියෙන කුණු පිහදාලා ඉවත් කරන්න පුළුවන්. ඉතින් මම දැන් රෙදි කෑලි වලින් වාහනය පිහදානවා. ඉතින් මේ විදියට තමයි ජපානයේදී ලේසියෙන්ම වාහනයක් හෝදගන්නේ. දැන් ඉතින් මම වාහනය හෝදලා ඉවරයි. මේ වීඩියෝ එකේ අඩුපාඩු තිබුණා නම් සමා වෙන්න. මම බලාපොරොත්තු වෙනවා තව කවුරු හරි කෙනෙක් මේ වයින් චුට්ටක් හරි දෙයක් ඉගෙන ගනී කියලා. නරඹපු හැමෝටම ගොඩක් ස්තුතියි. නැවත අපි මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.